හායි කොහොමද? ඔන්න ඉතින් අලුත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මං හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනද වගේම මගේ වීඩියෝ එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යමු මගේ වීඩියෝ එක බලන්න. ඉතින් වෙනදට උදේම කරන වැඩ ටික ඉතින් ඒ ටික මම ගත්තේ නෑ මේ 9ට විතර ගත්ත වීඩියෝ කෑල්ල. මොකද ඉතින් හැමදාම ඉතින් පෙන්නනවා තේ බොනවා අදහස් කරනවා ඒ වැඩ ටික ඔක්කොම පෙන්නනවනේ. ඉතින් ඒ ටික අද ගත්තේ නැහැ. මේ 9ට විතර ඇති. ඉතින් මම්ම එළිය අස් කරනවා. මිදුල එහෙමතු ගන්න. ඉතින් මම ගේ ඇතුලේ වැඩ ටික කරනවා. අම්මත් කරනවා වෙනදට. ඉතින් අද අම්මා එළියේ බබත් ඉන්නවා. බබත් තියාගෙන ඉන්නවා. මේ මං කරන්නේ ලික්විඩ් ටිකක් දාලා තිබුණා සිංක් එකේ අර කහට පැල්ලම් වගේ තිබුණා. ඒ ටික මම මේ බ්‍රෂ් එකකින් හොඳට අතුල්ලනවා. හොඳට යනවා. අපි අර සිංක් එක ඉක්මනින් හොදනවනේ වෙනදට අර වලම් පිඟන් හොදලා. ඉතින් මේ විදිහට වෙලාව අරන් හොදන්නේ නැහැනේ. හැමදේම අපි පිරිසිදුට තියාගන්න. ඉතින් මම මේක මෙහෙම ලික්විඩ් ටිකක් දාලා මේ විනාඩි 10ක් විතර තියලා මේ විදිහට බ්‍රෂ් කරාට පස්සේ ඒකේ තියෙන කහට ටික ඔක්කොම ගියා. මේ වෙලාව අරන් ඉතින් මේ වැඩේ කරනවා. ඉතින් මොකද ඔන්න බලන්නකො ලස්සනට දිලිසි තියෙන විදිහ. අපි නිතරම අපි ඉන්න තැන හොඳට පිරිසිදුට තියාගත්තොත් හොඳයි. නැත්නම් ඔය සමහර ගෙවල් වල උනත් මම දැකලා තියෙනවා සිංක් එක කියන එක ඉතින් අර පිරිසිදුට තියාගන්නේ නැහැ. මම නම් අර ඒක හොදනවා හැමදාම හොදනවා. හේදුවට ඉතින් අර මෙහිම වෙලාව අරගෙන ඒකේ තියෙන කහට ටික හොඳට හොදන්න වෙනම වෙලාවක් අරන් ඒක කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුර මම බතලෙක තැම්බෙන්න තිබ්බ බබාට උදේට කන්න දෙන්න බතල. මම එදා බතල ගෙනලා තිබුණා. ඉතින් එයාට මම කහ බතල තමයි ගේන්නේ. ඒ ටිකත් තම්බලා දැන් ඉතින් ඒක තැම්බිලා මම ඒකේ වතුර ටික පෙරාගත්තා. එයාට මම බතල දෙන්නේ පොල් බටර් එක මික්ස් කරලා නිකම්ම මෑෂ් කරලා දෙනවට වඩා එහෙම දෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉතින් අම්මා උදේට හදලා තිබුණා කිරිබත් කඩලා දාලා ඊට පස්සේ ලුණු මිරිසකුත් හදලා තිබුණා. මාත් ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඒකත් කෑවා. මේ විදිහට. ඊට පස්සේ මට අද ටවුන් එකට යන්න තියෙනවා පොඩි බඩු ටිකක් ගන්න. ඊට කලින් මට පොඩි පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා අස්මල්ලාගේ දිහායින්. මේක නම් තිබුණේ ඉතින් අර රම්බුටනුයි දෙලුයි මල් පැල වගේකුයි අන්නාසි ගෙඩියකුයි කටුවනොද ගෙඩියකුයි මට එවලා තිබුණා. එයාලගේ ගෙදර වත්තේ ඉදිච්ච ඒවා. අපේ පැත්තේ ඉතින් මේ දවස්වල රම්බුටන් නැහැනේ. අපේ පැත්තේ තියෙන්නේ අලිගැට peer. ඒ පැති වල නම් ඉතින් දැන් රම්බුටන් දෙල් ඒ කාලේනේ. ඉතින් ඒ හින්දා මගේ පංගුවත් මට එවලා තිබුණා. මේ දවස්වල ඉතින් රම්බුටන් එහෙම කාලේ හින්දා මේ හරි පරිස්සමෙන් ඉතින් පොඩි ළමයින්ට එහෙම දෙනකොට දෙන්න ඕන. ඉතින් මට මේ විදිහට එවලා තිබුණා මේ ටවුන් එකට යන්න හිටියේ. ඉතින් යන්න කලින් පාර්සල් එක එනවා කිව්වේ හින්දා මං ඉතින් මේකත් අරගෙනම යන්නම් කියලා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් දවල්ට කාලා තමයි ටවුන් එකට ගියේ. ඔන්න එවලා තිබුණා ඔන්න ඔය කටුවනොද ගෙඩිය අන්නාසි ඔය දෙල් රම්බුටන් ඔක්කොම ඉතින් ගෙදර වත්තිව තමයි. ලොකු ගෙඩියක් ඒක. දෙල් ගෙඩියත් හොඳට පැහිලා තිබුණා. අපි එදා හවස දෙල් තමයි හැදුවේ. අර කලාතුරකින් හින්දාද මන්දා මේ දෙල් එහෙම හරි රසයි එහෙම හැදුවම. ඊට පස්සේ ඉතින් මම බබත් එක්ක ටවුන් එකට ගියා. මේ තනියෙන් ගිහින් හින්දා වීඩියෝ ගන්න බැරි වුණා. පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ගත්තේ. එයාගේ අඩුපාඩු ටිකක් ගන්න තමයි ගියේ. එයාගේ බටර් එක චීස් ඉවරලා තිබුණා. ඒක කිරිපිටි කෝලින් ඔය යෝගට් අරව මේවා ඉතින් ඔය සන්ලයිට් කුඩු සෝයා මීට් ඔය පොඩි බඩු ටිකක් ගත්තා ඉතින් ගිහිල්ලා. මේ කඩසෝරු ඉතින් මම මෙච්චර ගත්තට මෙයාට මම එකපාරම දෙන්නේ නැහැ. මොකද මට නිතරම කඩේ දුව ඉන්න බැරි හින්දා තමයි යාට ඔය හවසට ස්නැක් එකක් එක තේ එකක් දෙන්න වගේ එහෙම දෙන්න තමයි මම ගත්තේ. නැත්නම් මේක මම එකපාරම යාට දෙන්නේ නැහැ. නැත්නම් ඉතින් නිතරම කඩේ දුව ඉන්න බැහැනේ. ගෙදර ගෙනලා තිබ්බම යාට ඔය විටින් කියන්නේ එහෙම එක දවසට එකපාරට එකක් වගේ එහෙම දෙනවා. ඊට පස්සේ මම ওই විතර ටිකත් ඔහොම අලුත් කරගෙන ඔන්න ඉතින් බබා එළියට ගියා බයිසිකල් එක පදින්න ඕනේ කියලා. ඊට පස්සේ එයා මල් ටික දැක්කට පස්සේ මල් ටික කඩ බිමට දාන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේ එයාට කිව්වා මල් බුදුන්ට පූජා කරන්න අපි කඩමු කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න එයාත් ලෑස්ති වෙලා ඒක කඩනවා. නැත්නම් මල් ටික හවසට පූජා කරන්න නැති නිසා මම වේලාසනින් මල් ටික කඩලා තිබුණා. එයාත් ඉතින් ඒ දේවල් වලට හරි කැමතියි. මල් බුදුන්ට පූජා කරන්න කඩන්න කිව්වම හරි කැමැත්තෙන් ගෙනල්ලා කඩනවා. නැත්නම් ඉතින් ඒ ටික එයා සෙල්ලම් කරන කන්න ඉන්න මම ඉක්මනින් ඒ ටිකත් කඩලා තිබුණා. ඒක මේ කඩපු එකත් හොඳයි. මොකද මෙහෙම තිබුණ අහස එකපාරටම වෙනස් වුණා. හිතුවේවත් නෑ ඒ වුණාට උදේ ඉඳන් පුදුම රස්නයක් තිබුණේ. ඒ වුණාට ඉතින් මේ ටික වෙලාවක් ගියාට පස්සේ අනේ හිතුවේවත් නැති විදිහට හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා මේ හොඳයි මේ
වැස්සත් ආපු එක මොකද මේ පුදුම රස්නකින් හිටියේ. මේ මලුත් කඩලා තිබ්බ හින්දා ඉතින් මේ අවුලක් වුණේ නැහැ. ඉතින් ඔය විදිහට ඉතින් මල් ටිකත් කඩලා අපි දෙන්න ඩිංගක් එළියේ ඉඳලා ගෙට ගියා. ගෙට ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඔය විදිහට වහින්න පටන් ගත්තා. මේ ගොඩ දවසකට පස්සේ අපේ පැත්තට වැස්සක් ආවා ඉතින්. ඒ විදිහටම රස්නයක් තිබුණා. ඉතින් හොඳයි වැස්ස ආපු එක නම්. ඒ වැස්ස ඉතින් හවස් වෙනකම්ම වැස්සා. එක දිගටම මේ ඔය පටන් ගන්නම ඉතින් ඊට පස්සේ ඉතින් ලොකුවටම වැස්ස ආවා. ඊට පස්සේ අද මම එළවලුත් ගත්තා. ඒ වෙලාවේ මට කූර තම්පලා මිටියක් හම්බුණා. ඉතින් මම ඒකත් ගත්තා. මම හරිය ආසයි කූර තම්පලා ගන්න. හරිම රසයි. දැක්ක තැන ගන්නවා මම. ඒකත් ඉතින් වැස්සෙම මේ විදිහට එලි මහනේ තෝරගත්තා. මේකත් එක්ක විතරක් වුණත් මට නම් ගන්න පුළුවන්. හරිම රසයි. මේක තෙල් දාලා ගත්තාම. ඉතින් මං බබත් ඉන්න අතරේ මම මේක මීට තෝරලා දුන්නා අම්මට. අම්මා තමයි ඉතින් උයන්නේ. අතරේ අම්මා ඉතින් දෙල් ගෙඩිය උයනවා. දෙල් ගෙඩියම නෙවෙයි දෙල් ගෙඩියෙන් භාගයයි. නැත්නම් ඉතින් ගෙඩියම අපිට වැඩිනේ. භාගයක් අක්කටත් දුන්නා. අම්මා ඒ අතරේ දෙල් ටික තම්බලා ටෙම්පරාදුවක් දාගන්න තමයි මේ හදන්නේ. කිරිත් දාලා අර කිරින්ම කනවට වඩා ටෙම්පරාදුවක් දැම්මම රසයිනේ. ඉතින් අම්මා අප සුදු ලුණු කරපිංචවුලු හාල් මේ ඔක්කොම තෙලට දාලා ටෙම්පරාදුවක් දාලා ගන්න තමයි හදන්නේ. අද රැයට අපේට තිබුණේ දෙල් තිබුණා. කූර තම්පලා මිටි හදලා තිබුණා. අය චිකන් හදලා තිබුණා. ওই ටික තමයි රැයට තිබුණේ. අම්මා ඉතින් ඔන්න එක තෙල් දානවා. හරි රසයි ඉතින්. හරි රසට තිබුණා මම නම් ඉදා බත් චුට්ටක් වැඩියෙන් කෑවා. මොකද ඉතින් දෙල් කියන කෑම ඉතින් අපිට හැමදාම නිතරම හම්බෙන්නේ නැහැනේ මේ වගේ. මම හරි ආසයි මේ දෙල් එහෙම කන්න. මේ වගේ හැදුවම ඉතින් බත් කන්න පුළුවන්. හොඳට. හරි රසට තිබුණා. අර කිරින්ම හදනකට වඩා ටෙම්පරාදුවක් දැම්මම හරි රසයි ඉතින්. අම්මා ඉතින් ගොඩක් දුරට ඉතින් අම්මා තමයි කෑම හදන්නේ. මට තියෙන්නේ බබා බලාගෙන ඉන්න. ඉතින් මොකද මේ එයාලා දැන් දඟ වයසනේ. නිතරම හැගහගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් මේ එයාලත් එක්ක හරි අමාරුයි. එයාලා යන එන තැනටම පිටිපස්සෙම ඉන්න ඕන. ඒ හින්දා ඉතින් අම්මා වැඩ ටික කරනවා. ඒ අතරතුර අම්මා චිකන් ටික පහේ අත ගාලා තියන තමයි මේ හදන්නේ. මොකද විනාඩි 20ක් විතර පහේ අත ගාලා තිබ්බම මේකට හොඳට වදිනවනේ. ඒ හින්දා මේ අම්මා ලුණු කුඩු ගම්මිරිස් වල තියෙන පහේ ටික දාලා හොඳට අත ගාලා තියන් තමයි හදන්නේ. ඊට පස්සේ විනාඩි 20ක් විතර තියලා හදනවා. ඉතින් අම්මා තමයි ඔක්කොම කරන්නේ. ඉතින් මම පොඩි වීඩියෝ කැලටයක් ගත්තා. ඊට පස්සේ ඉතින් මේ නම් රෑ මේ වෙලාවෙ නැදී බබත් කාලා නිදි. අපිත් ඔක්කොම කාලා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් මම දවල් නාලා හදිස්සියට කොණ්ඩු පිරුවට අවුල් ටික කඩාගත්තේ නැහැ. ඉතින් ඒ හින්දා මේ ඉක්මනින් අවුල් ටික කඩාගෙන මාත් නිදාගන්න තමයි ලේස්ති වෙන්නේ. මේ මගේ කොණ්ඩ ඉක්මනට අවුල් වෙනවා ළමයි. කොයි විදිහට කන්ඩිෂනර් දාලා ෂැම්පු කරත් මේ පුදුම විදිහට අවුල් වෙන්නේ. අවුල් වෙනවා කියන්නේ ගැට හැදෙනවා කොණ්ඩේ. කාලයක් කොණ්ඩේ කපලක් තිබුණා. ඉතින් මේ හරියට මේ ගැටයි කොණ්ඩේ ගැට හැදෙනවා. මේ විදිහට පීරලා පහවදාට මේ විදිහට දැන් ගැට ටික ඔක්කොම ගාලා පීරවුවත් පහවදාට ගැට කොණ්ඩේ. ඉතින් ඔන්න ඔය විදිහට ගාන සුවඳ විලවුන් ටිකක් ගාගෙන මම නිදා ගන්න තමයි ලේස්ති වෙන්නේ. පොඩි ස්කින් කෙයාර් රූටින් එකක් කරනවා. මොකද මගේ මූණේ පිම්පල්ස් තියෙනවා. පිම්පල්ස් වලට මම මේ දවස්වල පොඩි බෙහෙත් වගේක් බොනවා. බෙහෙත් වගේක් බොන ගමන් ඉස්සරහට කියන්නම් මම ඒකේ රිසල්ට් තියෙනවද කියලා. ෆේස් වොෂ් එකකුත් මේ පාවිච්චි කරනවා මම. මේ ඒකේ මට නම් දැනට ලොකු රිසල්ට් එකක් තියෙනවා. මම ඒකත් ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මොකද මගේ මූණේ ඉක්මනට අර පිම්පල්ස් එන මේ ස්කින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට මේ පොඩ්ඩක් නම් මේ ඔයිලි ස්කින් එකක් මගේ තියෙන. ඒ කියන්නේ නිතරම පිම්පල්ස් එන බලලා. ඉතින් ඒකට මට හොඳ ෆේස් වොෂ් එකක් හම්බුණා. මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඉස්සරහට. ඒ අතරතුර ડોක්ටර් රෙකමන්ඩ් කරපු බෙහෙත් වගේකුත් බොන ගමන් තමයි ඉන්නේ. ඒ ගැන ඉස්සරහට පොඩි වීඩියෝ එකක් දාන්නම් ඔයාලත් එක්ක. ඉතින් ওই විදිහට තමයි අද දවස මගේ ඉවර වුණේ. ඉස්සරහට වෙනස් විදිහකින් වීඩියෝ අරගෙන එන්නම්. ඔයාලට හැමදාම මේ වගේ වීඩියෝ බලලා මගේ එපා වෙනවද දන්නේ නැති. අලුත් දවසක එනකම් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා. බයි.